ladies and gentlemen 2026 කියන පළවෙනි vlog එක තමයි අරගෙන ආවිලා තියෙන්නේ. මාස 6ක් යන vlogs ගේන්න බැරුණා. ඉතින් ජීවිතේ ගොඩක් සමහර දැන් වෙනස් වුණා. මට ජොබ් එකට යන්න උනා. මම ජොබ් එකට යන්නත් නෙමෙයි හිටියේ. ජොබ් එකට යන්න සිද්ධ වුණා. තව content creation වලින් ගොඩක් දේවල් ජීවිතේ රැස් වුණා. ඉතින් අදත්තරම අපි ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එකකට. ඉවෙන්ට් දෙකක් තියෙනවා. ඉවෙන්ට් දෙකටම යන්න තියෙනවා. අපේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ද බුටික් කියලා. ඒගොල්ලෝ ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක්. එයාලගේ මරෝ ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒකේ වීඩියෝග්‍රැෆි කරන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ සීමා කැම්පස් එකේ තියෙනවා කැරියර් ප්‍රෝග්‍රෑම් එකක්. කොන්ට්‍රප්‍රනර්ස්ලා කීප දෙනෙක් ඇවිල්ලා කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ මීඩියා කවරේජ් එක කරනවා ලොක්ස් මීඩියා එකෙන්. අපි ඒ ඉවෙන්ට් එකට යනවා. දැන් ඉස්සෙල්ලා අපි ඇවිල්ලා ඉන්නේ බොරැල්ලේ මට හොටෙල් එකේ නම මතක නැහැ. ද ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් කියන හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට යන් ගිහිල්ලා ඩෙකොරේෂන් වල විදිස් ටික 11 සීන් එකක් තියෙන නොටිස් බෝඩ් එක ගහලා තියෙනවා මේ එහෙම කැෂුවල් එකක්. අපි අතරම කලින් වැඩි දැන් ඔය පසින්දු ඔය ක්ලයන්ට් කෝල් කරන කීයට දෙන්න කියලා අහන්න. මොකද අපිට සීමාවකට යන්නත් තියෙනවා. කොහොමද පැය කමාරක් විතර අපි ලොබියට වෙලා හිටියා බලාගෙන. We are going to like stay until like 12:30. We can take until then. After that also we can come in the evening if you want. ඔය වෙබ් ඩෙවලොපර්ස් ලා කියන්නේ කිසිම නින්දක් නැති මහා මූසල జాතිය. අර සින්දුවත් එක්ක ගහන්නේ. නුබේත පියාටුවක් සේපාවී ඇතට මගේ මිදී දුරයාවී විනතක බලහිදෙනු හැර කුමක් කරන්නද මේ පමණ කලක පුරා මානවගේ පසුපස අම ඇවිත් බෝවේ සයිදෙන් මට තින් සමරන් වෙන්වී If you are dreaming of a wedding, if you are dreaming of a wedding, if you are dreaming of the wedding, you can. If you are dreaming of a wedding, if you are dreaming of a wedding, you can choose Ceylon furniture as well. හොඳයි. මේ ටෝක් කරලා අදම ප්‍රසෙන්ටිං එකට ගන්නද දැන්? ඔව්. නේද තරියෝ දාලා. දැන් මේ වීරෙන්න ඕනිද මාටෝ? නෑ. අද මම ඔයාලට මේ ප්‍රසෙන්ට් කරන්නේ if you are dreaming of a wedding, you can choose Ceylon furniture as well to buy your bedrooms and pillows. If you are dreaming of a wedding, the boutique event. කොහමද ඔය ඩීනල් හදන්නේ මට ඉංග්‍රීසි ප්‍රොනන්සියේෂන් හදන්න මේ මොකද මේ අපේ ක්ලයන්ට් ගොඩක් ටාගට් කරන ඉංග්‍රීසි ඔඩියන්ස් එක. ඉතින් මම සිංහල රිප්‍රසෙන්ටිං කරලා තේරුම් ගන්න ඇඩ්ස් රන් කරද්දි අපි ඉංග්‍රීසි වලින් තමයි කන්ටෙන්ට් දෙන්න ඕනේ. මම පර්සනලි මට අර ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන අවුල් ඇත්තටම කිව්වොත් මේ මයිත්‍රි බලසිරි කියන වගේ. හැබැයි මම ඉංග්‍රීසි පුරුදු වෙන්න ඕනේ. දැන් මට පස්සේ හැමදාම බයිනවා ඉංග්‍රීසි පුරුදු වෙන්න ප්‍රසෙන්ටිං කරන්න කියලා. කොහොමද ඒක මගේ තියෙන දුර්වලකමක් මම මගේ විෂන් බෝඩ් එකට දාගත්තා මේ අවුරුද්දේ. ඉංග්‍රීසි ටික හදාගන්න ඕනේ කියලා. බලමු ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි ටික මේක කරගන්න. හරි යාදි. අපි බෝල් රූම් එක තුලට ආවා. සිම්පල් එකක් තියෙනවානේ. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඉන්නේ දිනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් ශ්‍රී ලංකා සිවි. ශ්‍රී ලංකා ක්‍රිකට් එක වලට වෙන දන්න අතන තියෙනවා. ඒකත් එක්ක ශ්‍රී ලංකා ස්විමින් එකත් මෙතන තියෙනවා. මේ අර මං කලින් කිව්වා වගේම මේ මුස්ලිම් මරව ඉවෙන්ට් එකට ආවේ. මරව ඉවෙන්ට් එක මම දැනගත්තෙත් මේ ළඟදී. මරව ඉවෙන්ට් එක කියන්නේ මේ තනියෙන් ගිෆ්ට් දෙන සීන් එකක් වෙදින් මුස්ලිම් කට්ටියගේ. ඔයාලට ඉන්නවා මම පෙන්නන්න. දැන් ඒතර මේක තමයි සම්පූර්ණ හෝල් එක. හරිද? ඒතර අපේ ක්ලයන්ට් කරන්නේ මේකේ ඩෙකරේෂන් කරන එක. එතකොට මෙන්න මේ කෝණ එකේ මරව ඉවෙන්ට් එකේ තියෙන කියන්නේ කොල්ලගේ පැත්ත, කියන්නේ කොල්ලගේ පැත්තෙන් කිල්ලට දෙන එක.
එතන මේ කෝණ එකේ තියෙන්නේ යාට ෆැෂන් අයිටම්ස් දෙන එක. ඊට පස්සේ මේ කෝණ එකේ නිකන් ස්වීට්ස් වගේ දෙන දේවල්. අනිත් එහා කිරෝලෙම එකේ තියෙන්නේ යා ෆෘට්ස් වගේ දේවල් දෙන එක. ඒ කියන්නේ කොල්ලගේ පැත්තෙන් කෙල්ලගේ පැත්තට, කෙල්ලගේ පැත්තෙන් කොල්ලගේ පැත්තට දෙන විදිහට මේ ෆන්ක්ෂන් දෙකක් තියෙනවා. මේක තමයි සිටි පැක් එක. සිටි පැක් එක මෙහෙම යන්න තියෙන්නේ කපල් එකට. yes මම තව පේනවා මෙයා තමයි ඩෙකොරේට් කරන ගමන් ඉන්නේ. මේ බෝල් රූම් එක පට්ට ලස්සනයි. Are you planning your wedding in 20? yes sir. ඒ කියන්නේ මෙන්න මේ ස්ටේජ් එකේ වගේ එක තමයි අර කොස්ටියුම් ටික ටික ඩිස්ප්ලේ දින වලින් දැකලා දෙනවා. තියෙන නාමල් බාලචන්ද්‍ර ස්ටෝර්ස් වල වගේ තියනවා වගේ මේකෙත් එහෙම තියෙනවා. මේ ඔයගොල්ලෝ ෆන්ක්ෂන් එක පටන් ගද්දි වෙන්නන්න කොහොමද ලුක් එක තියෙන්නේ කියලා. Hey. යන්නේ බොක්සස් හදන එක පැත්තට. Yeah. මේ පස්දුර තියෙනවද දන්නවද? බොක්ස් පැත්තට යන්න. බොක්ස් පැත්තට. ඕකේ දැන් අපි මෙතන මර ඉවෙන්ට් එක වැට්ටි ඉවර කරලා දැන් අර මං කිව්වා වගේම මේ සීමා කැම්පස් එකේ ඉවෙන්ට් එකට යන්න හදන්නේ. මේ අතර මම මේ වීඩියෝ කරන්නේ Samsung S22 Ultra phone එකකින් wide angle එක මරු. يعني iPhone එකෙන් කැලේ වගේ එහෙමත් නැහැ. ඉතින් iPhone වලට ගන්න කියලා නැහැ. ඕකේ අපි ලොකේෂන් එකට ආවා. ඉවෙන්ට් එකේ භාගයක් කව ගන්න එක්කෙන්ට දුන්නා. අනිත් භාගය කව ගන්න අපි යන්නේ. yes බලමු. යන්නද? We're going to, although he is an entrepreneur in his own right, has his own brands, we're going to delve into that to see how you can sustain a business that is passed on to you. Stephanie, what I've seen through the years. Pick your books out. I know these books were given free, not to offer as a declaration, so that you can write on it. Not free, right? Not free. Reflect on this, please. If your boss or colleague or manager, whoever, think about it, please. They were to discuss. ප්‍රේජ් එකට අපි ගියාට අපි සෙෂන් එක චුට්ටක් කියලා අහගෙන ඉද්දි අපිට තේරිච්ච ලොකුම දේ තමයි බිස්නස් එකක් කරනවා නම් පර්සනල් බ්‍රෑන්ඩින් කියන එක මාර සපෝට් එකක් වෙනවා. ඒ සපෝට් එක නැතුවත් බිස්නස් එක ග්‍රෝ කරන්න පුළුවන්. හැබැයි පර්සනල් බ්‍රෑන්ඩින් එකක් එක්ක යනවා කියන්නේ බිස්නස් එක ග්‍රෝ කරන්න මාරම ලේසි. ඔඩියන්ස් එක අතරට ගෙනියන්නත් මාර ලේසි. මාර වටින ඉවෙන්ට් එකක්. සෙෂන් එකේ ගොඩක් දේවල් මෙතන නැහැ. හැබැයි සමහර දේවල් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. So competition is talked about in negative terms. Ruthless markets, zero-sum games, everyone for themselves. Why do you think that competition carries such negative connotations? Is competition really harmful, or is it an essential driver for innovation and growth? Thank you very much indeed, and thank you AICPA for having us. Fantastic to see all of you. Also, this is something that is discussed often, right? And I think one of the reasons why it has a negative connotation is because of comparison. And sometimes the fear of being negatively profiled or negatively compared. It starts at school when parents would say so and so is coming first in the class and you are 25th. And that mindset stays with us. Even into the business, sometimes you are bored or leadership would compare. I remember 27 years ago when I was in Kiehl's. Kiehl's had just started their supermarkets with just 4 outlets, and we were in the red. We were not making money in consistent years, and you compare to Carl's, which was doing extremely well. How had they got their model? So the board would consistently compare the two, and when we started to informate the BPO, there were several benchmarks that we would have, and it depends on how it is portrayed and how it is perceived. If competition is seen as something for you to aspire to, right? I remember when I was asked, well, what do you want to be informate? I said, I want to be like WMS. It's when it is seen as aspirational, something to benchmark, to really drive you to achieve more. It can be very positive.
But if it is seen as a put down, someone else is, people see to be threatened by it, where you are seeing that you are being negatively profiled or compared, then people can see it as a downside. The other aspect, of course, it can become very, very harmful. For instance, if you look at supermarkets in the UK, you will have openly Tesco's advertising. If you find this price in Asda's or in Sainsbury's, things that people will fight for, that will market share and all of that, and that's fine. But there are also things that you can collaborate on. කොමර සීමාගේ ඉවෙන්ට් එක ඉවර කරලා බෑකප් ගහලා ඔක්කොම කරලා අපි ආයෙ හොටෙල් එකට ආවා. හොටෙල් එකට ඇවිල්ලා ආයෙ ඩෙකරේෂන් කම්ප්ලීට් කරලා තියෙන වීඩියෝ ටිකයි තරන්දිගේ ප්‍රසන්ටිං කොටස ගත්තා. ඒ ටික කරලා දැන් ගෙදර යන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. එතකොට මාර දවාලේ වලන්ට කිව්වා වගේම ෆන්ක්ෂන් දෙකක් තියෙනනේ කෙල්ලේ පැත්තෙන් කොල්ලටයි කොල්ලේ පැත්තෙන් කෙල්ලටයි. එතකොට දැන් මෙතන තියෙනවා කොල්ලගේ පැත්තට දෙන ඒවත්. මේ තියෙන්නේ ලෝෆර්ස් තියෙනවා, පර්ෆියුම් තියෙනවා, පෝලෝස් තියෙනවා, බෙල්ට් තියෙනවා, ඩෙක් ෂූස් තියෙනවා, අයි පර්ෆියුම් තියෙනවා, කප් කේක්, චොක්ලට් ස්වීට්ස්. මේ සිංහල වෙඩින් වලට මේවා දාන්න වෙයිද? ඈ? චුට්ටෙන් ක්‍රවුඩ් එක නා. චුට්ටෙන් ක්‍රවුඩ් එක නා දැන් කරලා ගන්න යනවා මේක වීඩියෝ එක. को අපි ප්‍රසන්ට් ලෑස්ති නේ. ප්‍රසන්ට් ලෑස්ති නේ. යස් යස්. ඔයාලට බන්දර සාරි ගාවට කියලා මිනිහා කි සාරි ගන්න ඕන නම් ඔයාලට එන්න පුළුවන්. ඒ වගේ සාරි ගන්න එක මම හිතන්නේ ඒවා. මේ හදලා ඇති නේද? ඕනේ. යා. maybe actually ජනාධිපතිතුමනි මේ ඔයාලන්ට බැයිද සිංහල චාරිත්‍ර වලට මේක දෙන්න? සිංහල චාරිත්‍ර වලට මේක දෙන්න බැයිද? වීඩියෝ මේ කොහොමද ෆෝන්? අර මං කිව්ව ඔරියන්ටේෂන් එක පොඩ්ඩක්. අත්තර අපිට පාරා ඉන්නේ. අපිට ගෙදර යන්න ඕන ඉක්මනට. a wild man taking videos and photos. ඔගේ දැන් තමයි ඉවෙන්ට් එක ඉවරනේ. දැන් යන්න හදන මේ තරිඳු එක්ක මූත් කරන්න දැන් මුස්ලිම් ගෑණි එක්කෝනි කියලා මැරෙන්න හැදුවා. පස්සේ මුගේ ඩෙන්ටිටි කාඩ් එක විසික් කරනවා කියලා හිතාගෙන තමයි අපි එළියට ආවේ. ටෝක් කළේ නැද්ද මේවා? ඈ? ටෝක් කළේ නැද්ද? ටෝක් කරා. ටෝක් කළා. මේ රටින් දිය කෙනුත් ගැහුවා මේවා. ඔව් එකක් දැක්කම මම දැක්කා. මම යදි 30ක් තිබ්බා ඒදි 29 ඇති ඔබ තමයි ගත්තේ. ඔබ ගණන් කරාද? ඔව් ගණන් කරා. ඔව් කැමරා ගණන් කරනවා නේද? ඉතින් ප්‍රෝටීන් නේ මචං. අයියෝ හෙට විශ්සන්න බෑ.